අනේ මිස් මගේ බ්ලඩ් කවුන්ට් එක අද හොඳටම අඩු වෙලා ඒ නිසා මට අද කීමෝതെරපි කරන්න බෑ කියලා කිව්වා. ඊළඟට තවත් සමහරු මගෙන් අහන දෙයක් තමයි අනේ මිස් මේ බ්ලඩ් කවුන්ට් එක කියන්නේ මොනවද කියලා. ඊළඟට තවත් සමහරු මගෙන් අහනවා මේ විදිහට එකපාරක් කීමෝതെරපි එක හරියට කරගන්න බැරි වුනහම ඒක මගේ ප්‍රතිකාර අසාර්ථක වෙන්න හේතු වෙනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ බ්ලඩ් කවුන්ට් එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සෑහෙන පිළිකා රෝගීන් ප්‍රමාණයක් මගෙන් හැම වෙලේම අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් අද වීඩියෝවෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ කීමෝതെරපි කරනකොට ඔයාලගේ බ්ලඩ් කවුන්ට් එක සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මුලින්ම මේක subscribe කරලා like එකක් දාලා ඉන්න. ඒ වගේම ඔයාලා දන්න තවත් පිළිකා රෝගීන් ඉන්නවා නම් එයාලටත් මේ channel එක පිළිබඳව දැනුවත් කිරීම කරන්න. එහෙනම් අපි අද වීඩියෝවට යමු. මොනවද මේ බ්ලඩ් කවුන්ට් එක කියලා කියන්නේ? අපේ ශරීරයේ ඇටමිතුළු ඇතුලේ ප්‍රධාන සෛල වර්ග 3ක් නිපද වෙන එක සිද්ධ වෙනවා. ඒවා තමයි සුදු රුධිරාණු සෛල, රතු රුධිරාණු සෛල සහ රුධිර පට්ටිකා කියන ප්‍රධාන සෛල වර්ග 3. ඉතින් මෙන්න මේ සෛල වර්ග 3 අපේ ශරීරයට නැතිවම බෑ. මොකද මෙන්න මේ සෛල වර්ග 3ෙන් කරන කාර්යභාරය වෙනත් කිසිම සෛල වර්ගයකින් කරන්නේ නැහැ. අපේ සුදු රුධිරාණු ගත්තහම සුදු රුධිරාණු තමයි අපේ ශරීරය බැක්ටීරියා, වෛරස් සහ දිලීර වලින් ආරක්ෂා කරන්නේ. ඉතින් මෙන්න මේ සෛල වර්ගය අඩු වුනහම විශේෂයෙන්ම සුදු රුධිරාණු සෛල වර්ග අතරින් නියුට්‍රොෆිල් කියන සුදු රුධිරාණු වර්ගය අඩු වුනහම අපේ ශරීරය බැක්ටීරියා වලින් ආරක්ෂා කරන්න කවුරුත් නැතුව යනවා. ඉතින් මේක අපේ ශරීරයට හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා අපේ නියුට්‍රොෆිල් ප්‍රමාණය નિયમિત මට්ටමට තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි සෛල වර්ගය තමයි රතු රුධිරාණු සෛල කියලා කියන්නේ. මේ රතු රුධිරාණු සෛල වලින් තමයි අපේ ශරීරයේ පුරාවටම ඔක්සිජන් පරිවහනය කරන එක කරන්නේ. ඉතින් ශරීරයට හරියට ඔක්සිජන් ලැබුණේ නැති වුනහම අධික කායික විඩාව, කලන්තේ දාන එක, ඊළඟට හුස්ම ගැනීම අපහසුතාව මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රතු රුධිරාණු ප්‍රමාණයත් හරි මට්ටමට තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි සෛල වර්ගය තමයි රුධිර පට්ටිකා කියලා කියන්නේ. මෙන්න මේ රුධිර පට්ටිකා වලින් තමයි අපේ ශරීරයේ ලේ කැටි ගැසීම සිද්ධ කරන්නේ. උදාහරණයක් විදියට ඔයාට තුවාලයක් එහෙම හැදුනම එහෙම නැත්නම් අනතුරක් සිදු වෙලා ලේ ගලන එක සිද්ධ වුනහම මේ ලේ වහනය වෙන එක නතර කරන්නේ මේ කියන රුධිර පට්ටිකා වලින්. ඉතින් රුධිර පට්ටිකා හරියට තිබුණේ නැති වුණොත් අපේ ශරීරයෙන් අධික වශයෙන් රුධිරය වහනය වීම සිද්ධ වෙනවා. ඉතින් මේකත් හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා අපේ ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණයත් හරිම අගයට තියෙන්න ඕනේ. ඉතින් මේ කීමෝതെරපි ප්‍රතිකාර වලින් වෙන්නේ මෙන්න මේ කියන නියුට්‍රොෆිල් ටික, ඊළඟට රතු රුධිරාණු ටික, ඊළඟට රුධිර පට්ටිකා කියන ප්‍රධාන සෛල වර්ග 3 අඩු කරන එක කීමෝതെරපි වලින් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ සෛල වර්ග ටික නැවත යථා තත්ත්වයට පත් වුණේ නැත්නම් ඔයාට ඊළඟ කීමෝ සයිකල් එක දෙන්න වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි හැම කීමෝ සයිකල් එකකට කලින්ම ඔයාගේ බ්ලඩ් එක චෙක් කරලා බලන්නේ මේ කියන බ්ලඩ් කවුන්ට් එක හරි අගයට තියෙනවද, එහෙම නැත්නම් ඊට වැඩිය අඩුයිද කියලා. ඉතින් මෙන්න මේකට තමයි අපි රුධිර පරීක්ෂණයක් කරන්නේ. ඔයාගේ රුධිරය අරගෙන රතු පාට ටියුබ් එකක දාලා රසායනාගාරයට යවනවා. රසායනාගාරයෙන් ඔයාගේ complete blood count with differential කියන report එකෙන් තමයි ඔයාගේ blood count එකේ අගය හරියටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ blood count report එකේ neutrophil ප්‍රමාණය සෑහෙන අඩුයි නම් අපි ඒක neutropenia කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් තියෙනවා නම් ඔයාට එදාට කීමෝതെරපි සයිකල් එක දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට ඔයාගේ නියුට්‍රොෆිල් ප්‍රමාණය වැඩි කරන්න ෆිල්ගැස්ට්‍රින් කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. සමහරක් දෙනා මට කියන දෙයක් තමයි අනේ මිස් කීමෝതെරපි එකට වඩා අමාරුයි ඔන්න ඔය ෆිල්ගැස්ට්‍රින් ඉන්ජෙක්ෂන් එක ගහන එක කියලා. මොකද සමහර අයට මේ ෆිල්ගැස්ට්‍රින් ඉන්ජෙක්ෂන් එකෙන් සමහර අතුරු ආබාධ ඇති වෙනවා. බොහෝමයක් දෙනා මට කියන දෙයක් තමයි එයාලගේ අධික මස්පිඩු වේදනාව. ඒ කියන්නේ කොන්දේ කැක්කුම, කකුල කැක්කුම, මේ වගේ මස්පිඩු වේදනාවන්, ඊළඟට අස්තිවල වේදනාව, ඊළඟට අධික කායික විඩාව, මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
තවත් සමහරුන්ට සමහර අවස්ථාවලදී පාචනය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තවත් සමහරුන්ට ස්කින් රෑෂ් එකක් වගේ ඇති වෙන්නත් පුළුවන්. මේවා සාමාන්‍යයෙන් පොදුවේ ෆිල් ගැස්ට්‍රීම් වලින් ඇතිවන අතුරු ආබාධ ටික. නමුත් ෆිල් ගැස්ට්‍රීම් වලින් ඇතිවෙන අසාමාන්‍ය අතුරු ආබාධ ටිකක් තියෙනවා. ඒ ගැන ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒවා තමයි එකපාරටම ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වෙලා ඔයා කලන්තේ දාන මට්ටමකට එනවා නම්, ඊළඟට ඔයාගේ බඩේ වම් පැත්තෙන් එකපාරටම අධික වේදනාවක් එනවා නම්, ඒ වගේම තමයි ඔයාගේ ශරීරයෙන් එකපාරටම රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා නම්, මෙන්න මේවා ෆිල් ගැස්ට්‍රීම් වලින් ඇතිවෙන අසාමාන්‍ය අතුරු ආබාධ ටික. මෙන්න මේ වගේ අතුරු ආබාධ ඔයාට ආවනම් ඔයා වහාම වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න ඕනේ. ඉතින් ඒ ටික නැතිව අර මම කලින් කියපු ටික සාමාන්‍යයෙන් පොදුවේ ෆිල් ගැස්ට්‍රීම් වලින් නැතිවෙන අතුරු ආබාධ ටිකක්. ඉතින් අන්න ඒකට නම් ඔයාලට විවේක ගන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මෙන්න මේ විදිහට ෆිල් ගැස්ට්‍රීම් ඉන්ජෙක්ෂන් එක දීලා ඔයාගේ නියුට්‍රොෆිල් සෛල ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට පත් වුණාට පස්සේ ඔයාට ඊළඟ කීමෝ සයිකල් එක ලබා දෙන එක කරනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ කීමෝ ප්‍රතිකාරයක් පොඩ්ඩක් පරක් වුණා කියලා ඒක ඔයාගේ ප්‍රතිකාර අසාර්ථක වෙන්න හේතු වෙන්නේ නැහැ. මොකද ඔයාගේ මේ නියුට්‍රොෆිල් කවුන්ට් එක හරි මට්ටමට නැතිව ඔයාට තව කීමෝ සයිකල් එකක් දීලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ඇඟට හරි කාලය ඕනේ හරි විදිහට කීමෝതെරපි එකත් එක්ක සටන් කරන්න. ඉතින් මෙන්න මේ නිසා මේ විදිහට පොඩ්ඩක් පරක් වුණා කියලා ඔයාලා බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔයාලගේ ප්‍රතිකාර අසාර්ථක වෙන්න හේතුවක් නෙමෙයි. ඊළඟට ඔයාගේ ඇඟේ රතු රුධිරාණු සෛල ප්‍රමාණය ගොඩක් අඩු වුණාම අපි ඒක ඇනීමියා තත්ත්වයක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාට අවශ්‍ය නම් විතරක් තව කෙනෙකුගෙන් රුධිරය ලබා දෙන එක සිද්ධ කරනවා. ඒ කියන්නේ රුධිර පාරවිලයනයක් කරනවා. මේක හැම වෙලේම කරන්නේ නැහැ. ඔයාට අවශ්‍ය නම් පමණයි මේ විදියට රුධිරය ලබා දීම සිද්ධ කරන්නේ. ඊළඟට රුධිර පට්ටිකා ප්‍රමාණය ගොඩක් අඩු වුණාම අපි ඒක ත්‍රොම්බොසයිටොපීනියා කියලා කියනවා. ඉතින් මේකෙදි ඊටාම කලාතුරකින් තමයි ඔයාට රුධිර පට්ටිකා ලබා දීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔයාගේ ඇඟින් ස්වභාවිකවම මේ රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි වෙන එකන් ඔයාගේ කීමෝതെරපි ප්‍රතිකාර පොඩ්ඩක් ඩිලේ කරන්න වෙනවා. ඉතින් මෙතනදී කියන්න ඕන දෙයක් තමයි ඔයාට කීමෝതെරපි සයිකල් එකක් දීලා දවස් 7ත් 10ත් අතර කාලයක් ගියාට පස්සේ ඔයාගේ බ්ලඩ් කවුන්ට් එක ආයේ යථා තත්ත්වයට සාමාන්‍යයෙන්පත් වෙනවා. ඉතින් ඔයාට කීමෝതെරපි දීලා දවස් 3ත් 7ත් අතර කාලය තමයි අපි මේ ඩේන්ජර් zone එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාලය ඇතුළත ඔයාගේ ඇඟට ඔයා නිසි පෝෂණයක් ලබා දුන්නා නම් ඔයාට මේ විදියට ආසාදන ඇති වෙන එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ෆිල් ගැස්ට්‍රීම් ඉන්ජෙක්ෂන් එක අවශ්‍ය වුණත් නැතත් මෙන්න මේ කාලය ඇතුළත ඔයාගේ පෝෂණය ගැන ඔයා වැඩි අවධානය යොමු කරන්න ඕනේ. මම දන්නවා සමහර අයට මේ කාලේදී කොහොමඩවත් කන්න බෑ. නමුත් ඔයා කෑම ඉතා පොඩි ප්‍රමාණයක් හරි වේල් ගණන වැඩි කරලා කන්න බලන්න. මොකද ඔයාගේ ප්‍රතිකාර පොඩ්ඩක් හරි පරක්කු වෙන එක ඔයාට වගේම ඔයාව රැක බලා ගන්න අයටත් බලපානවා. අපි හැමෝම බලන්නේ පුළුවන් තරම් ඉක්මනට මේක ඉවර කරලා ගෙදර යන්නනේ. ඉතින් අන්න ඒ නිසා අමාරුවෙන් හරි ඔයාගේ පෝෂණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. පළවෙනි එක තමයි ඔයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය. කියන්නේ ඔයාගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය කොහොම හරි සපුරා ගන්න බලන්න ඕනේ. අඩුම ගානේ අවම තරමින් ඔයාගේ එක කෑම වේලක් එක ප්‍රෝටීන ග්‍රෑම් 20ක්වත් ලබා ගන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. පරිප්පු, ඊළඟට කළු පාට බෝංචි, ඊළඟට මාළු, බිත්තර, මස් මෙන්න මේ වගේ දේවල් කම්ප්ලීට් ප්‍රෝටීන. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රෝටීන කියලා අපි කියනවා. මෙන්න මේ වගේ ප්‍රෝටීන ප්‍රභවයන් ඔයාගේ ආහාර වේලට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඊළඟට ෆෝලේට් සහ විටමින් B12 වැඩිපුරම අඩංගු වෙලා තියෙන ආහාර වර්ග ලබා ගන්න. වැඩිපුරම නිවිතිවල මේ ෆෝලේට් සහ විටමින් B12 තියෙනවා. ඊළඟට බිත්තර, මාළු මෙන්න මේ වගේ කෑමවලත් මේ විටමින් B12 සහ ෆෝලේට් වැඩිපුරම අඩංගු වෙලා තියෙනවා.
ඊළඟ එක තමයි සින්ක් වැඩිපුරම අඩංගු වෙලා තියෙන ආහාර වර්ගත් ලබා ගන්න අමතක කරන්න එපා. මේකත් ඔයාගේ ප්‍රතිශක්තිකරණය දියුණු කරගන්න ගොඩක්ම උපකාරී වෙනවා. ඉතින් සින්ක් වැඩිපුරම අඩංගු වෙලා තියෙනවා වට්ටක්කාට සහ කඩලවල. ඉතින් අනිවාර්යයෙන්ම මේ කියන කෑම වර්ග දෙකත් ඔයාගේ දිනපතා ආහාර වේලට එකතු කරගන්න. මේකට අමතරව ඔයාට හොඳ නිින්දක් ප්‍රමාණවත් නිින්ද සහ විවේකය මෙන්න මේ කාලයේදී ලබා ගන්න ඕනේ. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ කාලයේදී ඔයාව බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා කරගන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. වැඩිපුරම ඔයාගේ අත් සුවදගෙන ඉන්න, ඊළඟට ඔයා දත් මදිනකොට ඔයාගේ මුඛ සෞඛ්‍ය ගැන වැඩිපුරම අවධානය යොමු කරන්න. මොකද මේ මුඛයේ අපේ ගොඩක් බැක්ටීරියාවෝ ඉන්නවා. ඉතින් මේ බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා වෙන්න ඔයාගේ දන්ත සෞඛ්‍ය ගැන වැඩිපුරම අවධානය යොමු කරන්න. ඊළඟට ඔයා වැඩිපුරම සෙනග නැති තැන්වල ඔයාට ඉන්න එකත් මේ බැක්ටීරියා ආසාදන වලින් ආරක්ෂා වෙන්න උදව් වෙනවා. ඉතින් මෙන්න මේ කියන දේවල් තමයි ඔයාගේ බ්ලඩ් කවුන්ට් එක සම්බන්ධයෙන් කීමෝതെරපි කරනකොට දැනගෙනම ඉන්න ඕන කරුණු ටික. මීට අමතරව ඔයාලට දැනගන්න වෙනත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් තරම් ඔයාලට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරන්න. එහෙනම් අපි ලබන සතියේ තවත් වීඩියෝවකින් හමු වෙමු.